රස දේවල් හදාගෙන කන්න ඕන නම් අපිට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. ආච්චි අම්මා එක්ක පොඩි කයියකුත් දාගෙන අපි දෙන්නම ලෑස්ති වෙන්නේ දවල්ට බත් කන්න රසම රස දෙයක් හදන්න. හැමෝටම ලේසියෙන් රස බලන්න ලැබෙන්නේ නැති කෑමක් වගේම හැමෝම මේකේ රස දන්නෙත් නැහැ. අපි අද මේ හදන්න යන්නේ මොඤ්ඤොක කොළයි තිබ්බටුයි එකට කොටලා හදන රසම රස මැල්ලුමක්. මේකට අපිට ඕන වෙන්නේ හොඳට සෝදලා පිරිසිදු කරගත්තු මොඤ්ඤොක කොළ ටිකකුයි තිබ්බටුයි හීන් කොච්චි ටිකකුයි රතු ලුණුයි කුළුයි ලුණු ටිකකුයි. මුලින්ම අපි මොඤ්ඤොක කොළ ටිකයි තිබ්බටු ටිකයි හොඳට සෝදලා ඒකේ වතුර බේරෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපි මොඤ්ඤොක කොළ ටික දෙකට තුනට කපා ගන්න ඕනේ. අපි වංගෙඩියට මුලින්ම දාන්නේ තිබ්බටු ටික. තිබ්බටු ටික දාලා කොටනකොට පොඩක් පරිස්සමින් කොටා ගන්න ඕනේ. මොකද මේ ගෙඩි ටික නැත්තම් වංගෙඩි කටෙන් එළියට පයින්න බලනවා. ඔන්න දැන් අපි හීන් කොච්චි ටිකයි ලුණු ටිකයි රතු ලුණු ටිකයි දාලා හොඳට කොටා ගන්න ඕනේ. මේ තුනම හොඳට දාලා කොටා ගත්තට පස්සේ තමයි අපි මොඤ්ඤොක කොළ ටික මේකට එකතු කරලා කොටා ගන්නෙ. මේක පළපුරුද්දක් තියෙන කෙනෙක් නිසා අපේ ආච්චි කොළ ටික ඔක්කොම එකට දාලා කොටා ගන්නවා. හැබැයි මේක මට නම් කරන්න බෑ. ඒ වගේම මේක පුරුදු නැති කිසිම කෙනෙක්ට එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඉතින් මේ ටික මේ විදිහට හොඳට කෙටුණට පස්සේ තමයි අපි පොල් ටික මේකට එකතු කරගන්නේ. ඉතින් මේ පොල් ටිකත් එකතු කරගෙන අපි මැල්ලුම හොඳට කොටා ගන්න ඕනේ. ඉතින් අපේ ආච්චි අම්මලාට පින් සිද්ධ වෙන්න තමයි අපි තවමත් මේ වගේ කෑමවල රස බලන්නේ. ඔන්න දැන් අපේ තිබ්බටුයි මොඤ්ඤොක කොළයි මැල්ලුම කොටලා ඉවරයි. දැන් තියෙන්නේ මේක භාජනයකට හරි වට්ටියකට හරි අරගෙන මේකේ හොඳට පොල් තෙල් ටිකක් අතගාලා ඉවර වෙලා මැටි හට්ටියකට දාලා කොළ ටික මලව ගන්න. මේක ගොඩාක් වෙලා මලවන්න ඕනේ නැහැ. විනාඩි 2ක් විනාඩි 3ක් විතර වගේ හැන්දකින් කූරුක ගා මේ ටික මලව ගත්තාම හොඳටම ඇති. මේ මැල්ලුම හදලා කාලා තියෙන අය දන්නවා, ගෙදර හදලා තියෙන අය දන්නවා මේක මැලවෙනකොට එන සුවඳ. මුළු ගෙදරම මුළු වත්තම සුවඳයි. ඒ කියන්නේ මේක කන්න අපිට වෙන මාළු පිණි ඕනෙත් නැහැ. නිකම් බත් ටිකක් එක්ක හරි කන්න පුළුවන් තරමට මේක රසයි. මැල්ලුම හදලා ඉවර වෙනවත් එක්කම තඹපු හාල් ටිකකුත් ලිපේ තියාගෙන රසම රස බත් එකකුත් අපි හදාගත්තා. දැන් ඉතින් අපි බත් චුට්ටකුත් බෙදාගෙන කිරට හදපු වට්ටා කටිකකුත් දාගෙන කරවල කෑල්ලකුයි මිරිස් කෑල්ලකුයි බෙදගත්තු එකකුත් තියාගෙන චිකන් කෑලි දෙකක් එක්ක කන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ රසම රස දේවල් තවමත් මට කන්න ලැබෙන්නේ මගේ ආච්චි අම්මා හින්දා. ඔයාට ගොඩාක් පිං ආච්චි අම්මේ.